සුබ දවසක් අපේ වීඩියෝ බලන හැමෝටම. අපේ ගැං එකත් එක්ක මෙදා පාර අපි යන්න හිතුවේ වෙනස්ම පැත්තකට. ඒ තමා තලව කැලේ වටගොඩ පැත්තේ තියෙන මැද්ද කොම්රම කියන බංගලෝ එක. මේක 8 කන්ස්පෙන්ස් බංගලෝ එක. 8 කන්ස්පෙන්ස් ආයතනයට තමයි අයිති. අපි ඉතින් කලින් දවසේ රෑ 8:00ට තියෙන නයිට් මේල් එකේ නැගලා වටගොඩ ස්ටේෂන් එකෙන් බැහැලා එළි වෙනකන් ස්ටේෂන් එකට වෙලා කයිය ගහලා ඉඳලා මෙන්න මේ කියන ලස්සන පුංචි බස් එකක ඒ ගමට යන බස් එකේ ගියා. මේ දකින්න තියෙන්නේ ඒ බංගලෝ එක වටේ තියෙන වටපිටාව. හරිම ස්වභාවික සෞන්දර්යයෙන් තියෙන තේවත්තක් මැද්දේ කඳු ගැටයක තියෙන හරිම ලස්සන බංගලෝ එකක්. මේ ඔයාලට දකින්න තියෙන්නේ ඒ තේවත්ත. ඉස්සෙල්ලා තිබ්බ ස්වභාවික සෞන්දර්යය වෙනමම පාරාදීසයක්. අපි චිත්‍ර කතාවල දැකලා තියෙන්නේ, අපේ සින්දුවල තියෙන්නේ අර මීතුමත් එක්ක තියෙන ෆීලින් එක ගන්න පුළුවන් හරිම ලස්සන පරිසරයක් තමයි මේ තලව කැලේ වටගොඩ තියෙන මේ මැද්දකොම්බ බංගලෝ එක. මේ තියෙන්නේ පාර, කියන්නේ බංගලෝ එකට යන්න තියෙන පාර. හොඳ මාර්ගයක් නෙමෙයි. ඉතින් කොන්ක්‍රීට් දාලා එහෙම නෑ. ඒකේ ඒ විදිහටම තියෙනවා සාමාන්‍ය වැලි පාරක් විදිහට. මේ පාරේ ඔන්න අපේ ඉස්සෙල්ලාම යනවා චාරුවේ යසි. ඉතින් වටේ තියෙන ස්වභාව සෞන්දර්යයත් විඳ ඒක අමුතුම ලෝකයක්ම වනවා. ආදරවන්තයින්ට වගේම අපි වගේ යාළුවන්ටත් මේ පාරාදීසේ හරිම අපූර්වයි, විනෝදජනකයි. ඒ වගේම කියන්නේ අපි දවස පුරා වැඩ කළා වෙහෙස මහන්සි වෙලා අවුරුද්ද 365 දවසම මහන්සි වෙලා ඉන්න අපිට මේ වගේ පැත්තක් කියලා කියන්නේ විඩාව නිවා ගන්න, මනසේ තියෙන ස්ට්‍රෙස් එක නිවා ගන්න හරියනම පාරසරයක්. ඔය තේන් ටිකෙන් ටික අපි එනකොට අපිට ඈතට පේනවා මේ තලව කැලේ බංගලෝ එක. මේ බංගලෝ එක ටිකක් අර කියන්නේ අර අපි කියන්නේ ටිකක් දීතියෙන් යුක්තයි වගේ, නිකන් වලව්වක තියෙන අර අමුතුම මේ හැඟීමක් ෆීලින් එකක් අරන් දෙනවා. පෙට්‍රන් මෙහෙම තිබ්බට ඇතුළ හරිම ලස්සනයි. මේ ඉන්නේ අපි ලිවින් ඒරියා එකේ. අපි කට්ටිය මහන්සිලා ඇතිස්සේ නිදි මරාගෙන ඇවිල්ලා පොච්චි. ඉතින් අපි පොඩ්ඩක් හයියක ගහ මෙතෙන්ට වෙලා ආපු විස්තර ආගිය තොරතුරු ගැන මෙතෙන්ට වෙලා ටික වෙලාවක් මහන්සිය යනකම් කතා කර හිටියා. මේ තියෙන්නේ ඒකේ ගාඩන් එක. මේ වගේම මේ ගාඩන් එක බලනකොට අපේ ගෝතයා ඉන්නවා පූසෙක් එක්ක සෙල්ලම් කර උට කොහෙ ගියත් සතෙක් සීපාවෙක් දැක්කාම හරි ආදරෙන් සෙල්ලම් කර ඉන්නවා. ඒ වගේම අපි වොෂ් එකක් දාගෙන ඔතෙන්ට වෙලා මෙන්න මේ පුංචි චිල්ලාවට වෙලා හරියම නිදහසේ මානසික සුවය විඳින්න ඉන්නවා. ඒ වගේම කට්ටියක් තව තැනකට වෙලා උපදූප ටිකක් කතා කර කාට හරි බයින්න ගමන් ඉන්නවා. ඔන්න ටික වෙලාවක් යනකොට අපිට දවල් කෑමක ලෑස්ති වෙලා මේ තියෙන දවල් කෑම. ඒත් එක්කම ඔන්න අපි ඔක්කොම ටික කාලි ඉවර වෙලා තෙලේ අඩු කරගන්න නටනවා. අන්තිමට නටලා හවස් වීගෙන එනකොට සීතල නිසා අපි ඇතුළට ගිහිල්ලා ඉන්නකොට මගේ උපන්දිනේ දවසේමයි ওই ට්‍රිප් එක අපි ලෑස්ති කරේ. ඒ අතරතුර මට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. ඒකේ පැත්තේ නම් කේක් එකක් හොයාගන්න බැරි නිසා මේගොල්ලන්ට ඔන්න ඩෝනට් එකක් හොයාගෙන කොහොම හරි ලොකු ඉටිපන්දමක් දාගෙන අරන් ආවා කපන්න. ඔන්න ඉතින් එක දවසක් නිමා වෙලා තවත් සුන්දර දවසක් මේ පුංචි වසන්තයට ආවා. මේ පාරාදීසේ එදා දවස අපි කට්ටියම කතා වෙලා පැස්ටල් කලර්ස් වලින් පිරුණු ලෝකයක් මවන්න අපි ඔක්කොම පැස්ටල් කලර්ස් වලින් ඇඳලා මේ තේවතු පුරා නිදහසේ ඇවිදින්න පටන් ගන්නවා. ඔය තියෙන තේවතු මැද්දෙන් යනකොට අස්සෙන් අපේ යසික වීඩියෝ කරපු වීඩියෝස්.
තියෙන්නේ තේවතු වලට යන්න තියෙන පාර. මේ තේවතු අතරින් පතර පුංචි අර තේවතු නෙලනායකගේ ගෙවල් තියෙනවා. වැහි බීරිමත් එක්ක වැසී දෝ කියන බයත් එක්ක අපි කට්ටිය ඉස්සරහට ওই පාර දිගේ ඇදීගෙන යනවා. වැස්සකටත් අහු වෙලා අපි කොහොම හරි මේ බංගලෝ එකට ඇවිල්ලා අවස්වරුවේ මාරු සෙල්ලම දැම්ම. අපි වෙනම වීඩියෝ එකක් අපේ වීඩියෝස් වල දාලා තිනවා. ඔයගලන්ට ඒක අපේ වීඩියෝස් වල බලා ගන්න පුළුවන්. ඉතින් මේ මාරු සෙල්ලම අපේ කට්ටිය මේ කියන්නේ හරිම පොඩි උන් වගේ හැසිරෙන්නේ. මාරු සෙල්ලම් දැම්මා. රොබින් මෙරියන්ස් අතරතුර ඔන්න මම ඉතින් පොඩි මොංගල් වැඩකුත් කරගෙන යනවා. මම හිතනවා ඔයගොල්ලොත් මෙහෙම වෙන්නේ නැති යාළුවොත් එක්ක ඉද්දි අපිට සීමාමයිම් නැහැනේ. අපි වගේ ජීවත් වෙන්න පුළුවන් අපේ යාළුවොත් එක්ක. ඉතින් මෙන්න මේ වගේ ආතල් එකේ අපි මේ බංගලෝ එකේ හරිම නිදහසේ හිටියා. ඔය තියෙන්නේ ඔතන වොෂ්රූම් එකට මම හිතන්නේ සුදීර හරි ගෞතම හරි ගිහිල්ලා අපි වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා ඉක්මනට ගෙන්න ගන්න. මම හිතන්නේ සුදීර නෙමෙයි ගෞතම වෙන්න ඕනේ ඉන්නේ. සුදීරයි මමයි සඳුනේ ඔක්කොම එකතු වෙලා ඒ දොර අරින්න try කරනවා. හරිම විනෝදයි. අපි වගේ ජීවත් වෙච්ච දවස් ටිකක් තමයි අපිට නිදහසේ අර තියෙන ස්ට්‍රෙස් ඔක්කොම අමතක කරලා ජීවත් වෙන්න පුළුවන් වුණා අපිට අපේ කියන අයත් එක්ක. ඉතින් ඔය ඔක්කොම ඉවර කළා පුංචි දුකක් එක්ක ඔන්න අපි ආපහු අපේ සුපුරුදු නවාතැන ගෙදරට අපේ නවාතැනට එන්න අපි පිටත් වුණා. ඒ එද්දිනම් පුංචි දුකක් තියෙනවා. අපි ආවේ ට්‍රේන් එකේ වටකොඩ ස්ටේෂන් එකෙන්මයි අපි නැග්ගේ බදුළු කෝච්චියේ. පුංචි දුකක් තියෙනවා. ඉතින් අර ඒ ගෙවිච්ච මතකත් හිතේ තියාගෙන අපි ඔන්න ට්‍රේන් එකේ එන්න පටන් ගත්තා. එදා නම් හයියෙන් වහින දවසක්. ඔයාලට පේනවා මුළු පරිසරයේම ටිකක් තෙත බරිත ගතියක්. ඒකත් වෙනම වයිබ් එකක් මැව්වා ඉතින් අපිට. එහෙනම් අපේ වීඩියෝ එක මෙච්ච ඉවර වෙනකම් බලපුව ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්.